හෙලෝ ඔයාලට කොහොමද ඉතින් අදත් මම ඔයාලව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක අපි කැම්පස් එකේ අවුරුදු සමරපු විදිහ. මුල ටිකේ වෙන කතාව මම තව ටිකකින් කියන්න බලන්නකො මොකද වෙන්නේ කියලා. 104ට ඒ හිටිය අකින්මා. එයාට චිකන් ගුන්‍ය හැදුන විස්තරය තමයි අපිත් එක්ක කිය හිටියේ. ඊට පස්සේ අපි කැන්ටින් එකේ පොඩි චැට් එකක් දාලා අපේ යාළුවෙක් කෙනා කිව්වා ගෙදර ඉඳලා ඉන්න අපි එයාගේ බෝඩිමට ගියා. එයාගේ බෝඩිමට ඇත්තටම ගියේ නම් අපි එයාගේ බත් එක ගන්න. හැබැයි ඊට පස්සේ අපි පොඩි අයිඩියා එකක් ඇවිල්ලා මේ විදිහට යාව අවුදු කුමාරී විදිහට අන්දලා ඔටුන්නක් එහෙම දාලා පොඩ්ඩක් පිළිගත්තා. ඒ අවුරුදු උපරිමෙන් සමරුව හැබැයි යාට ගෲප් අසයින්මන්ට් එකක් මගේ ඇරුණා. ඉතින් ඒකේ දුකකුත් එයාට තිබ්බා. මම වොයිස් කට් එකක් දෙන්නම්. ඊට පස්සේ කන්න ඕන පටන් ගත්තා. ඉතින් මේ කන ගමන් අපි එයාව බයික් එකට ගත්තා. එයාට ගෲප් අසයින්මන්ට් එක මගේ ඇරිච්ච නිසා එයා මැඩම්ට මේල් එකක් දාලා මැඩම් මේක ලෙක්චර් එක අතරතුරේදී කියලා එහෙම ඒව කරන්න එපා කිව්වා කියලා. ඉතින් එයාව බය කරා. ඒ කැලේ තමයි ඔය තියෙන්නේ. කොහමද කියලා හිටියේ නෑ. දසුන් ආවා. ආවද? ඔව් දසුන් ආවා. ලෙඩ වෙලා. නෙට් මීමා ශතිතිය. ඔයා විතරයි හිටියේ නැත්තේ. මට එන්න විදිහක් තිබුණේ නෑ පාන්දරේ. දැන් කමන්නේ බත්. දැන් ඉතින් කමන්නේ බත් එක. මොකද මොන වගේ කතා දුන්නේ? දුන්නා මේ ගෲප් අසයින්මන්ට් එක. ඒවල් ගෲප් එක උන්න දාන්න. මට ගෲප් ආයි ගෲප් බෙදුවා. ආයෙ බෙදුවා. අයි බං ඒකේ තියෙන ආපු කට්ටිය ආයේ මේ වෙනස් කළ බෙදුවා. කාත් එක්කද? මැඩම් එක. අනේ කියන්නකො මොනවද ඒක තිබ්බ ඒක ලකුණු කිය. අද උගා ඊට පස්සේ ඉතින් ඕක ඔක්කොම කරලා එයා තාම තමයි රැවටි දෙන්නේ. කන්න පටන් ගත්තා. මේ ඊට පස්සේ දවසේ හරි මට මතක නෑ දවස නම් මේ සෙට් එකම මේ අපේ ඉවෙන්ට් එක ටී-ෂර්ට් ටික ඔක්කොම ටික කතාවලා ඇඳලා තිබුණා. මට කිව්වම මම නම් ඇඳන්නේ නෑ. මේ තියෙන කැම්පස් එකේ අවුරුද්දේ දවසේදී මම මේක තමයි ඇඳේ. ඔළුවට හැමෝම ගන්නවා කිව්වින්ද මත් මලක් ඇහුවා. ඊට පස්සේ මේ විදිහට මලෙන් දැම්මා. අතට මේකක් දැම්මා. white color crop top එකක් ඇඳ. ඒකට pink color ලුංගි එකක් තමයි ඇඳේ. මේ ඉතින් මගේ සෙට් එක. ඉතින් අපි ටික ඊට පස්සේ ගියා පොඩි TikTok trend එකක් කරන්න. යාළුවෝ සෙට් එක ඔක්කොම එකට ගියා කවුරුත් නැති තැනකට. අපි මෙයාවත් එක්කන් ගියා අපේ වීඩියෝ කරන වැඩවලට. තවන්ට ගෑවට පස්සේ නම් පොඩ්ඩක් වැස්ස පටන් ගත්තා. ඉතින් ඒ හින්දා ග්‍රවුන්ඩ් එකට බැස්සේ නැතුව අපි ෆැමිලි එකට වෙලා මේවා පැලුවා. ඊට පස්සේ මේ කමැදිම තව දෙම්පා. ඉතින් මේකෙන් තින්නේ අපේ ඩිංග්‍රේටි අය අපේ ටීම් එක.
ඒකයි මේ සතුට මෙච්චර. ඇතර මේකෙන් දිනුවකට ගොඩාක් සතුටුයි. මොකද ඒ වෙලාවේ හොඳට වැස්ස ඒත් හින්දා ග්‍රවුන්ඩ් එකේ මඩ ලිස්සනවා ඒවා හින්දා හරිම ෂොක් තරයක් දුන්නා කොළම අපි. අන්තිමටම තිබ්බේ අවුරුදු කුමාරයා තෝරන තරගේ. ඒකෙන් අපේ ඩිග්‍රි එකෙන් ගියපු ගර්ල් කෙනෙක් තමයි වින් කළේ අවුරුදු කුමාරි විදිහට. හරිම සතුටුයි. Olha, kaya kia dan ni kan jauh. Bila aku ni kakau ni. Ini kan golek balik ke tu beli. Balik ke di mana besun de belu tu ni. Tadi kena kamar balik ke di mana ini. මේ කලින් තිබ්බ රෑවෙලා ගත්ත ක්ලිප්ස් දෙකම මම ගත්ත ක්ලිප්ස් දෙකක් නෙමෙයි මම යාළුවෙක්ගෙන් ඉල්ල ගත්තේ. මට අවුරුදු කුමාරි පර්ෆෝම් කරනකොට වීඩියෝස් ගන්නත් බැරි වුණා. මගේ ෆෝන් එකේ බැටරි තිබුණේ නැහැ. charge එක තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා ඉතින් ඔන්න ඔහම තමයි දවස් ටික ගත උනේ. ඉතින් වීඩියෝ එක දාන්න පරක් වුණා. ඉතින් ඒ වුණත් ඉතින් අවුරුදු වගේ තමයි හැම දවසක්ම. ඉතින් දිගටම වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.